කට්ටියටම එන සුබ දවසක් අයිබෝවන් කියලා අද පටන් ගන්නේ මගේ channel එකේ Amazing Japan channel එකේ අද මේ කතාකලුත් මාර්තුකාවක් ඉතින් ඒකත් අරගෙන තමයි අද ආවේ. ඉතින් වැඩි දුර මේ වැඩි ලොකු කතා අවශ්‍ය නැහැ. මේ මාර්තුකාව ගැන පොඩ්ඩක් කතා කරන්නම් මම. ජින්ජා කියලා කියන්නේ මොකද්ද? මේ ජපානයේ ජින්ජා කියලා කියන්නේ අපි ඒකට සමාන වචනයක් කිව්වොත් අපි ලංකාවේ දෙවිවරුන්ගේ දේවාල කියලා කියමුකෝ අපි. එවැනි අර්ථයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලංකාව ආරක්ෂා කරන දේවාල ඒ කියන්නේ විෂ්ණු කතරගම කියලා එක ඒ දෙවිවරුන් ඉන්නේ. ඒ වගේම තමයි මේ ජපානයේත් ඒ දෙවිවරුන්ගේ මේ ඒ පූජා නැත්නම් ඒ පූජා කරන ඒ පූජා ස්ථාන තමයි අපි මේ ජින්ජා වශයෙන් අද දවසේ ෆෝචුන් එක නැත්නම් අද දවසේ ලක් එක කොහොමද කියලා බලන්න මේ සියවසේ උමිකුජි කියලා කියන්නේ ඒකට ලක් එක අපි බලමු උරංගල බලමු අද අරිනවා මේක බලන්න මගේ අද දවසේ ෆෝචුන් නැත්නම් අද දවසේ මගේ මොන වගේ එකක්ද මට වැටෙන්නේ කියලා බලමු අද සෝකිචි ඒ කියන්නේ පොඩි ලක් එකක් තමයි මේ අද තියෙන්නේ මට මේ තියෙන මේකේ මගේ විස්තරය සම්පූර්ණ තියෙන්නේ මේකේ හරි ඕකේ මේකේ විස්තරය තමයි මේ තියෙන්නේ මේකට කියන්නේ ඔයිනාරි ජින්ජා කියලා. ඒ කියන්නේ අර ලොකු ජින්ජා එකේ යටතේ ඉන්න ලොකු දෙවිවරයාගේ යටතේ ඉන්න දෙවිවරු කියලා අපි අදහසක් දුන්නොත් ඒ වගේ අදහසක් තමයි. ඉතින් ජපානය කියලා කියන්නේ ගොඩක් අර විපත් එහෙම ගොඩක් බහුල රටක්. ඒ නිසා මේ ඉතින් මේ ගොඩක් ඒ වගේම නමුත් ඒගොල්ලන්ගේ දියුණුව ඒගොල්ලෝ සලස්සගෙන තියෙන්නේ මෙවැනි දේවල් නිවැරදිව ඒගොල්ලෝ භක්තියෙන් යුතුව අදහන නිසා ඒ කියන්නේ මොකද ස්වභාව ධර්මයේ කියන අදහස මම මෙතනදී ප්‍රකාශ කරන්නේ ස්වභාව ධර්මයට යටත් නොවන කිසිම කෙනෙක් නැහැ. ඉතින් ඒගොල්ලෝ ස්වභාව ධර්මයට ඒගොල්ලන්ට මොන වගේ දඬුවම් ලැබුණත් ඒගොල්ලෝ ස්වභාව ධර්මයත් එක්ක ඉන්නවා කියන එකයි මගේ අදහස වෙන්නේ. ඉතින් ඒ ස්වභාව ධර්මයට තමයි මේගොල්ලෝ වන්දනාමාන කරන්නේ. ඉතින් ඒක මිත්‍යාවක් කියලා එහෙම කවුරුත් කියනවා නම් ඒක මිත්‍යාවක් වෙන්න බෑ. මොකද ඒ දිව්‍යවරුන්ගේ අනිවාර්යයෙන්ම ආශිර්වාදය තියෙනවා. ඒක හරියට භක්තියෙන් අදහන කෙනාට පමණයි. ඉතින් මම මේ වලට අද මේ කියන්න උත්සාහ කළේ ඇත්තටම දෙවිවරුන්ට බුදුන්ට විතරක් ගරහන්න එපා. මොකද දෙවිවරුන් බුදුන් තමයි අපිව ආරක්ෂා කරන්නේ අවසානයේදී. එහෙම දෙවිවරුන්ට බුදුන්ට ගරහනකොට නිරේ පාලකුතුමා වන යමරජු කෝප වෙනවා කියන එක. එතකොට බුදුන් සහ දෙවිවරුන් කියන්නේ එක පැත්තක්. ඒ වගේම මාරයා සහ ඒ අමනුෂ්‍ය නැත්තම් ඒ නිරේ ඒ අමනුෂ්‍යයන් නැත්තම් යක්ෂයන් එක පැත්තක කියන ඔය කතාව හරියට තේරුම් ගන්න. එහෙම වුණොත් කිසිම දවසක කිසිම කෙනෙක්ගෙන් අතින් වරදක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. මගේ අදහස නෙමෙයි ඒක තමයි ඇත්ත. එහෙනම් මම අද නවතින්නම්. නිකන් මම මේ ජපානයේ තියෙන මේ දෙවිවරුන් ප්‍රොමෝට් කරන්න හදනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මේ කතාව හරියට තේරුම් ගන්න මේ ලෝකෙ කොහෙත් එකයි දෙවිවරුන් කියන්නේ අමනුෂ්‍ය කියන්නේ මුළු ලෝකෙම කොහෙත් එකයි කියන එකයි මගේ අන්තිම වචන ටික.
තමයි.